හායි හැමෝටම සුබ උදෑසනක්. ඉතින් මේ වීඩියෝ එක බලනකොට සමහර වෙලාවට දවල් වෙලාවක් වෙන්නත් පුළුවන්. එහෙනම් ඉතින් හැමෝටම සුබ දවසක්. සුපුරුදු නියාවෙන්ම අදත් කිචන් එකට ඇවිල්ලා තේ එකක් එහෙම බීලා ඉතින් දවස පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් තේ එකක් බීවේ නැත්තම් දවසක ස්ටාර්ට් එකක් නැහැ වගේ නේ. නිසා මුලින්ම මම කරන්නේ තේ එකක් බීලා කැම ටික හදන්න සෝදානම් කරගන්න එක. මම රැටම සාමාන්‍යයෙන් හිතනවා හෙට උදේට මොනවද හදන්නේ කියලා. ඉතින් සමහර දවස්වලට ඒව ලෑස්ති කරලා තියෙනවා ටයිමින් මදි වගේ හිතෙනවා නම් ඊළඟ දවසේ. ඉතින් නැත්තම් හදාගන්න ටයිම් එක ඇතිනම් මම ඒ වෙලාවට උදේට හදලා ගන්නවා. ඉතින් අද උදේ වීඩියෝ එකක් කරන්න නම් අයිඩියා එකක් තිබුණේ. නමුත් ඇම්බර්ලා ටික කපලා ඉවරනාට පස්සේ මට හිතුණා වීඩියෝ එකක් කරත් හොඳයි කියලා. ඉතින් ඇම්බර්ලා ටික මේ විදිහට කපාගෙන ඉවර වෙලා මම වැටකලු ටිකත් කපලා ඉවර වෙලා තමයි තිබුණේ. මේ විදිහට තක්කාලි, ගම්මිරිස්, අමු මිරිස්, ලූණු, අල ඒ හැම දෙයක්ම දාලා කුරුඳු ඒ වගේ හැම දෙයක්ම දාලා පොල් ටිකක් බ්ලෙන්ඩර් එකේ අඹරගෙන මේ විදිහට පොල් කිරි ටික එකතු කරා. බ්ලෙන්ඩර් එකේ අඹරනකොට තියෙන වාසිය තමයි හොඳටම උකු කිරි ටිකක් අපිට ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම කිරි ටික දෙපාරක් කිරි ටික මිරිකලා අරගෙන හොඳට කිරි දැම්මා. ඊට පස්සේ මම ගියේ මේක හොඳට ඉදෙන්න ලිපේ තිබ්බා. ඉතින් මේක අඩු ගින්දරේ හොඳට තැම්බෙනකන් මම ඇඹරල් එක හදන්න ලෑස්ති කරගත්තා. මේ තියෙන ඇඹරල් එක මම උදේට දවල්ට දෙකටම එකම මීල් ප්ලෑන් එක ගත්තාම ලේසි. ඒ වගේම ටයිම් එකත් ඉතිර වෙනවා. ඔයාට තව ඒ වෙනුවට වෙන වැඩක් ඇඹරල් වගේ දේවල් වෙනකොට මැටි හට්ටියක උයන එක තමයි වඩාත් සුදුසු වෙන්නේ. මැටි හට්ටිය උයන තියාගෙන මේ භාජනයට මම මාරු කරගෙන 3-5 කුඩු හොඳට බැදලා මිරිස් කුඩුත් එක්ක මේ විදිහට දාගත්තා. එතකොට ඇඹරල්ල මාළුව කළු පාටට ලස්සනට හිටිනවා. ඒ නිසා ඊට පස්සේ කහ කුඩු, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු එකී මෙකී සියලු දේම දාලා අනලා තිබ්බ පැද්දකින්. ඊට පස්සේ මම හාල් එක ලිපේ තියන්න තමයි ලෑස්ති වුණේ. ඉතින් හාල් ටික මේ විදිහට මනලා අරගෙන 3-4 පාරක් සෝදලා රයිස් කුකර් එකේ ඉදෙන්න තිබ්බා. ඊට පස්සේ මම බලනකොට වැටකුළු සහ අල එකට තියෙන කරි එකත් මෙන්න මේ විදිහට හිමීට ඉදෙනවා. ඉතින් ඒකත් ඉදෙන අතරේ මම දැන් ලෑස්ති වෙන්නේ ඇඹරල්ල මාළු එක හදන්න. මේ විදිහට මැටි හට්ටිය පොඩ්ඩක් රත් වෙන්න තියලා පොල් තෙල් දැම්මා. පොල් තෙල් දාලා උළුහල්, ලුණු කෑලි ටිකක්, කුරුඳු පොතු ටිකක් මේ විදිහට එකතු කරා. ඊට පස්සේ තමයි අර විදිහට ඇඹරල්ල ටික මම චාත්තියට නැත්තම් මේ චාත්තියක් නෙවෙයිනේ මේක. මොකද මැටි හට්ටියට එකතු කරගත්තේ. ඊට පස්සේ ඉතින් අර භාජනයේ තිබ්බට 3-5 ඒ ටිකත් භාජනේ හොදලා වතුර ටික මේකට එකතු කරා. ඉතින් අඩු ගින්දරේ මේ විදිහට තැම්බෙන තෙද්දි බාගෙට තැම්බෙගෙන එනකොට මේ විදිහට සීනි හැඳි දෙකක් එකතු කරගත්තා. ඉතින් දැන් තමයි සුවඳකුත් එනවා. මේකට තව මොනවාද එනසාල් සහ කරපිංචත් එකතු කරගත්තා. කරපිංච නම් එකතු කරගත්තේ නෑ. එනසාල් එකතු කරගත්තා. කරපිංච ටිකකුත් මේකට එකතු වුණා නම් තවත් සුවඳ වගේම රසත් වැඩි වෙනවා. ඉතින් ඔන්න වැටකුළු එක කිරට හැදිලා ඉවරයි. මේ විදිහට ලස්සනට තිබුණා. පාට විදිහට තක්කාලි දාලා නිසා බත් එකත් ඉදිලා බත් එකත් කූරු ගාලා ඊට පස්සේ මම මේ විදිහට උයපුවා ටික ඔක්කොම එක තැන තියලා මෙන්න මේ විදිහට ඇඹරල් එකත් ඉදිලා තිබුණා. හරිම රස පාටයි. ඔයාලටත් කණ්ඩාස හිතෙනවද? මේ තියෙන්නේ කැකිරි එකක්. කැකිරි එක නම් ඊට කලින් දවසේ හදපු එකක් ඉතුරු වෙලා තිබුණා. ඒකත් අපි උදේ කෑමට එකතු කරගත්තා. ඉතින් අද දවසේ කෑම ගැන මෙච්චර තමයි වීඩියෝ එක. ඊට පස්සේ ඉතින් පිඟානකට බෙදාගෙන රස බලන වෙලාව. අන්න ඉතින් හස්බන්ඩ් කතා කරලා කැමරාව අල්ලගන්න කියලා මං කරන්නේ කෑම එක බෙදන එක. මේ ඉතින් එයා වීඩියෝ කරපු එක තමයි මේ තියෙන්නේ. බත් ටිකක් බෙදුවා. ඊට පස්සේ වැටකොළු ටිකක් බෙදුවා. ඊට පස්සේ මොනවාද කැකිරි ටිකක් ඒ වගේම ඊට පස්සේ හදලා තියෙන්නේ මොනවාද ඇඹරල්ල ටික. ඉතින් ඇඹරල්ලත් බෙදලා කාලා රස බැලුවා. ඉතින් දවල්ට හදනකොට තව මොන හරි බිත්තරයක් හරි මාළුල හරි මොන හරි එක්ස්ට්‍රා එකතු කරගන්නවා. නැත්තම් එකම විදිහට කන්නත් එපා වෙනවනේ. ඒ නිසා මේ තමයි අද මගේ උදේටයි දවල්ටයි කෑම වේල. එහෙනම් ඉතින් වීඩියෝ එක මොකද හිතෙන්නේ ඔයාලට? වීඩියෝ එකේ තව වෙනස්කම් වෙන්න ඕනි නම් මැසේජ් එකක් දාන්න. ඔයාලට හිතෙන දේවල් කමෙන්ට් කරන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් හැමෝම ගොඩක් ආදරෙන් වගේම පරිස්සමෙන් ඉන්න. ඉතින් එහෙනම් බයි.